ආයුබෝවන් වනක්කම් වෙල්කම් ඉස්ලාම් අලයිකුම් මම සජිත් ප්‍රේමදාස නිර්මාණය කළ පුතා ජගත්දම්මික ශ්‍රී ලංකා ගෝලීය දේශපාලන සැලසුම් අඳින නායකයා අද මම කතා කරන්නේ ගෝලීය ප්‍රශ්නයක් වන හෝමෝ සමුද්‍ර සංධියේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඇමරිකාව සහ ඉරානය දිගින් දිගටම මෙම යුද්ධමය තත්ත්වය පවත්වාගෙන යනවා. ඒ දෙපැත්තෙම කට්ටිය අද වෙන විටත් පහර දීම් කරනවා. නමුත් ඇමරිකාව කොච්චර තාක්ෂණය දියුණුණත් ගුවන් යානා එතකොට නාවික උපකරණ ප්‍රහාරක ජෙට් එතකොට ඊට අමතරව සබ්මැරින් මිසයිල් කොප්ටෙක් තිබුණත් ඉරානයට තාමත් හෝමෝ සමුද්‍ර සංධිය අත්පත් කර ගැනීමට ඇමරිකා ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකියාවක් නැතිලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාටත් කියන්න ඕන දේ තමයි මේ කොයිතරම් පුජ්‍යලයක් වුණත් තරාතිරම කොච්චෙක් වුණත් සමහර දේවල් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන වචනයක් තියෙනවා. ලෝකේ හැම මිනිස්සු ගොඩක් හිටියට ඒ දේට දක්ෂතාවයේ තියෙන මිනිස්සු අපි හොයා ගන්න ඕන. ඇමරිකා ජනාධිපතිතුමාට උනත් එතකොට ඊශ්‍රායල් ජනාධිපතිතුමාට කියන්න තියෙන එකයි ඉරානයේ දැන් අපි හැම රටක්ම අත්පත් කරගෙන පහර දීලා ජයග්‍රහණය කරපු ඇමරිකාවට නමුත් හැකියාව නැහැ මේ ඉරාකයේ මේ පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්නීමට හැකියාව නැතිලා තියෙනවා. එහෙමනම් එතන තියෙන්නේ ඒ ආරක්ෂක නිලධාරී එහෙම ආරක්ෂක ඇමති ගේ දුර්වලකමක් වෙන්න ඕන. එතකොට දැන් ලංකාවේ බැලුවම දශක 3ක් තිබිච්ච දරුණුම කුරුළු දස්තවාදය මුලින් උපුටා දැම්මේ ඉතින් ලංකාවේ හිටපු නායකයෙක් වෙන සරත් පොන්සේක මැතිතුමා. ඉතින් ඒකෙදි තව අනිත් වෙන අපේ අනිත් හමුදා නායකුත් සම්බන්ධ වෙලා තනියම නෙවෙයි මේ වැඩේ කරේ. නමුත් එයාගේ ඕඩර්ස් තිබුණා විශාල වශයෙන් ඕඩර්ස් මත ක්‍රියාත්මක කිරීමත් එක්ක එයාලා තින් ඕනම දෙයකට පළපුරුද්ද තියෙන්න බෑ. අවුරුදු මං හිතන්නේ 40ක විතර පළපුරුද්දක් එක්ක තමයි සරත් පොන්සේක මැතිතුමා හිටියේ. ඒ නිසා සරත් පොන්සේක මැතිතුමාට සුවිශේෂී ආරක්ෂක ක්‍රම එතුමා දන්නවා. නිසා එතුමාගේ ඕඩර්ස් මත තමයි ප්‍රභාකරන් දශක 3ක දසර 30ක වගේ කාලයක් තිබිච්ච දරුණුම ත්‍රස්තවාදයක් ලංකාවේ මුළුමනින්ම උපුටලා දමලා ත්‍රස්තවාදී නායකයා සම්පූර්ණ විනාශ කරලා රට ශ්‍රී ලංකාව ඒ යුද්ධමය තත්ත්වය වෙනස් කරේ. මේකෙදි මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මේකේ අර ලකුණු ගන්න ගොඩක් දේවල් කරා. පොළොව ඉඹලා අර මේව කළා ගොඩක් අර ඒකෙදි අර එතුමාගේ අර සරත් පොන්සේකට එන ගෞරවය මෙයාගේ ගෞරවයක් කරගන්න තමයි try කරේ. නමුත් ඒ දෙන්නගේ ඇටැක් කරා අවසානයේදී සරත් පොන්සේක මං හිතන්නේ දක්ෂ නායකයෙක් වුණත් මේ ජම්පර් එක ගහලා බන්ධනාගාරගතරා. ඒක වෙනම ප්‍රශ්නයක්. ඉතින් රාජ්‍ය නායකයට පුළුවන් යම් යම් දේවල් කරලා ජම්පර් රන්දවල ඇතුළට දාන්න.
ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක රාජ්‍ය නායක කියන්නේ ජනාධිපති එහෙම නැත්නම් රජතුමා. රජවරයනේ. ඉතින් ඒවකට මේ හිටපු රජවරයා ආරක්ෂක නිලධාරිය අර දැම්මා ජම්පරේ ගහලා ඇතුළට ඕ වගේ සිද්ධි ලෝකේ ලංකාවෙම වෙලා තියෙනවා. අර මොකද්ද අජකාලේ ඉඳපු අර රජවරයෙකුත් ඔය සිද්ධියලා තියෙනවා. දොරටුපා රූපේ හිටපු පුජ්‍යලයාත් රජතුමාත් එක හා සමානයි. එතකොට දවසක් රජතුමාට ඉඳලා තියෙනවා දොරටුපාලය වෙන්න. ඊට පස්සේ රජතුමා කරපු වැඩේ දොරටුපාලයට රජකම දීලා රජතුමා දොරටුපාලය වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි දොරටුපාලය හිටපු පුජ්‍යලයා අර රජා කිව්ව රජා ඕඩර්ස් එකක් දුන්නා අර දොරටුපාලයා ඉන්න එකාගේ වහාම ඉස්කර දාලා මන්නේ. එතකොට රජා තමයි අර දොරටුපාලේ හිටියේ. මේ රජාගේ හිස කපලා දැම්මා. මේ මොකද්ද මේ රජාගේ අනනේ අර ඒ වගේ රජකම් දෙන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් මේ විහිළුවට ගන්න හොඳ නැහැ. විහිළුවක් නෙමෙයි මේක. රාජ ඕඩර්ස් කියන දේ විහිළුවට ගන්න බෑ. දැන් රටේ තත්ත්වෙත් මෙහෙමනේ. දැන් අපේ කියමු මහින්ද රාජපක්ෂලගෙන් ඊට පස්සේ අනුර කුමාර මේ රනිල් වික්‍රමසිංහගෙන් ආණ්ඩුව මේ ආණ්ඩුව ගත්ත ගමන් අනිත් කට්ටිය ඇතුළට දානවා. ඒ නිසා ඕකේද දැන් මේ කට්ටිය බලේ තියෙන කොටත් මේ කට්ටිය ආණ්ඩුව ගත්ත ගමන් ඒක අනිත් පැත්ත වෙනවා. ඒ නිසා ඒ ක්‍රියාදාමය වෙනස් කරගන්න එක ඇඟට ගුණයි. ඒ නිසා මම දැන් කතා කරේ අපි සරත් පොන්සේක ගැන. ඉතින් සරත් පොන්සේක මැතිතුමාට මේ අර ඇමරිකාවේ ආරක්ෂක නිලධාරිකම් මේ තනතුරක් දුන්නා නම් මේ මෙලාකට ඔය පොය 3ක් යන කලින් ඇමරිකාව හෝමෝ සමුද්‍ර සංධිය අල්ලා අත්පත් කරගන්නවා. ඉතින් දක්ෂතාවය අනුව එක එක පුජ්‍යලට එක එක දක්ෂතාවය තියෙනවා. නිසා එතුමා යුද්ධමය පැත්තේ දක්ෂතාවය. නමුත් දේශපාලන දක්ෂයෙක් නෙවෙයි එතුමා. දේශපාලන දක්ෂයෙක් නෙවෙයි ඔය යුද්ධමය පැත්තට දක්ෂයෙක්. නැත්තම් දේශපාලන වශයෙන් එතුමාට දුන්නොත් මේ ඇමරිකා ජනාධිපති අල්ලලා හිරේ දමාවි. ඒ වගේ මොරාල් පොරක්. ඒ නිසා මේ යුද්ධයට දක්ෂයි. ඒ නිසා යුද්ධයට දක්ෂ නිසා මම කියන්නේ එතුමා ගත්තා නම් ඇමරිකාවට ඔය හෝමෝ කේස් එක ඉවර කරනවා. හෝමෝ සම්බන්ධය සම්පූර්ණ අත්පත් කරලා මේ ඉරානයට අත්පත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේ දක්ෂ නායකයෙක් නිසා අපි එතුමාගෙන් ගත යුතු වැඩ එතුමාගෙන් කරන්න ඕනේ. නැත්නම් එතුමාට අනවශ්‍ය තනතුරු දුන්නොත් වැඩේ අවුල්. ඒ නිසා ඒ පුජ්‍යලයා අනුව තමයි තනතුරු දෙන්න ඕන. නැත්නම් අර වඳුරට දැඩි පිහිය දුන්නා වගේ තමයි අවසානෙ වෙන්නේ. ඒ නිසා ඒ දක්ෂතාවය තියෙනවා. ඉතින් අපි වීරත්වයෙන් වීර පුජ්‍යලයක් හැට අපිට සරත් පොන්සේක මැතිතුමා හඳුන්වන්න පුළුවන්. ඉතින් අපේ රටේ හිටපු හොඳ වීරවරු හිටියා. ඒ වීරවරුන් අතරට මේ සරත් පොන්සේක මැතිතුමාත් යනවා. ඉතින් ලෝකේ කුමන රටක් වුණත්, පහළ රටක් වුණත්, ඉහළ රටක් වුණත් දක්ෂතාවය කොතනද තියෙන්නේ කියන එක අපිට කියන්න බෑ. ඒ පුජ්‍යලයාගේ දක්ෂතාවය තියෙනවා. ඒ දක්ෂතාවය උපයෝගී කරගෙන අපි වැඩ ගත්තොත් රටක් වශයෙන් අපිට දියුණු කරන්න පුළුවන්. ලෝකයක් වශයෙන් අපිට නැගී සිටින්න පුළුවන්. කියමින් ලෝකයේ උදාර නායකයන් අපි හැමදාම ගෞරවය ලබා දෙමින් ඒ ගෞරවය අනිවාර්යෙන් ලබා දෙමින් මගේ වැඩසටහන මේ අවසන් කරනවා. ඔබ සැමට ස්තුතියි.